සුබ දවසක්. ඔයා මේක තුලා ඉන්නේ මිස්ටර්ස් ජීවිතින් කියන තවත් එක් වීඩියෝ එකක් එක්ක. අද මම ඔයාලගෙන් අරගෙන ආවේ මේ වෙනකම් පොලිමේ ඉඳලා ගත්ත ඔයාගේ withholding tax form එක අද මම කියලා දෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහලා ඩවුන්ලෝඩ් කරගෙන ඔයාම ෆිල් කරගෙන බැංකුවට බාර දෙන විදිය. එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි ගිහලා බලමු withholding tax එකේ form එක ඩවුන්ලෝඩ් කරගෙන ෆිල් කරලා කොහොමද බැංකුවට හරියට බාර දෙන්නේ කියලා. මෙතනදී ඔයාලා මුලින්ම කරන්න ඕනේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ලොග් වෙන එක. ඉතින් මම මේ විදිහට සිංහලෙන් ටයිප් කරගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ලොග් වෙනවා. ඔයාලා මෙන්න මේ වගේ මෙනු එකක් තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පෙන්වන්නේ. ඉතින් මේ මෙනු එක ඔයාලා පේනවා ඇති බාගත කිරීම කියලා මෙන්න මේ විදිහට ඔප්ෂන් එකක් අපිට පෙන්නනවා. මේ ඔප්ෂන් එකේ ආකෘති පත්‍ර සහ වාර්තා කියලා මේ විදිහට ඔප්ෂන් එකක් තියෙනවා. මම මේ ඔප්ෂන් එක මේ විදිහට ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ වින්ඩෝ එකක් නැවත වතාවක් ඔයාලට pop up වෙයි. ඉතින් මේ වින්ඩෝ එක ඕපන් වලට ඔයාලා කරන්න ඕනේ හඳවා ගැනීම බද්ද කියන තැන ධන මාක් එක ක්ලික් කරාම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ withholding tax එක කපන ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ විදිහට වින්ඩෝ එක ඕපන් වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරගන්න. මේ විදිහට මගේ කම්පියුටර් එකට PDF ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වුණා. ඒ කියන්නේ මෙන්න මේ ෆෝම් එක දැන් මේ වෙනකොට ඔයාගේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ print එකක් අරගෙන තමයි මම කියන වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද මේ ෆෝම් එක ෆිල් කරන්න කියලා. ඒත් ඔයාලා මෙතන පළවෙනිම තියෙන්නේ වෙත කියලා ස්ටෑන්ඩ් ටිකක් දීලා මෙතනදී ඔයාලා කරන්න ඕනේ මුලින්ම කළමනාකාරතුමා ඔයාට අදාළ බැංකුව. උදාහරණයක් විදිහට කමර්ෂල් BOC එහෙම නැත්නම් මහජන බැංකුව මේ වගේ බැංකුවක් ඔයා මේ වෙනකොට ගනුදෙනු කරන පොලිය ඔයාගේ account එකට ලැබෙන බැංකුවේ නම මෙන්න මෙතන සඳහන් කරලා බැංකු ශාඛාවේ නමත් විතර සඳහන් කරන්න. උදාහරණයක් විදිහට කමර්ෂල් බැංකුව මහරගම ශාඛාව. ඒ වගේ ඔයාලා මෙන්න මෙතන ෆිල් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා පේනවා ඇති මාතෘකාවක් එක පහලින් තියෙනවා ගිණුම් අංක කියලා. මෙතනදී ඔයාලත් කරන්න ඕනේ ඔයාගේ සමහරට බැංකුවේ තියෙනවා නම් අංක දෙකක්. ඒ කියන්නේ ගිණුම් අංක දෙකක්. ඒ දෙකම සඳහන් කරන්න. එක අංකයක් තියෙනවා නම් ගිණුම් අංකය කියන තැන ඔයාගේ ගිණුම් අංකය හරියට ඔයාගේ account එක බලලා මෙතන සඳහන් කරගන්න. ඊට පස්සේ ඔයාගෙන් අහනවා තාක්සේරු වර්ෂය. සාමාන්‍යයෙන් තාක්සේරු වර්ෂයක් පටන් ගන්නෙ අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ඊළඟ ඊයේ එකේ මාර්තු 31 වෙනිදා. එතකොට තාක්සේරු වර්ෂය ආරම්භ වෙලා තියෙන්නේ 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා 2026 මාර්තු 31 වෙනිදා. එතකොට ඔයාලා කරන්න ඕනේ 2025 අප්‍රේල් 1 සිට 2026 මාර්තු 31 දක්වා. එතකොට ඊළඟට තියෙන බ්‍රැකට් ඇතුලේ තියෙන අංක දෙක ලියන්න 2025 2026 කියලා. ඒක අනිවාර්යෙන් හරියට ෆිල් කරගන්න. ඉතින් ඒක හරියට ෆිල් කරලා ඉවර නම් ඊට පස්සේ අහනවා බදු ගෙවන්නා හඳුනා ගැනීම අංකය. කියන්නේ ඔයාලා ටින් අංකයක් අරගෙන තියෙනවද කියලා. කලින් ගොඩක් අය ටින් අංක අරන් තිබ්බා. ටින් අංකය අරගත්තා නම් මෙතන ටින් අංකය සඳහන් කරන්න. ටින් අංකය අරගෙන නැත්නම් කලබල වෙන්න එපා. ඔයාලට ඉදිරියේදී ටින් අංකය ලබා ගන්න විදිය බැංකුව මගින් හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ඔයාව දැනුවත් කරයි. ඊට පස්සේ පහලින් තියෙනවා ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න කියලා. ජාතික හැඳුනුම්පත් අංකය හරියට ඇතුළත් කරගත්තට පස්සේ ඔයාගේ සම්පූර්ණ නම මෙතනදී කෙටියෙන් නම ලියන්න එපා. සම්පූර්ණ නම සහ ලිපිනය ඔයා දැනට භාවිතා කරන හැඳුනුම්පතේ තියෙන නම සහ ලිපිනය මෙතෙන් හරියාකාරව ලබා දෙන්න. ඉතින් ඔයාලා පේනවා මෙතන 1 2 3 4 කියලා අංක 4ක් තියෙනවා. මෙතනදී ඔයාලා මේ ෆෝම් එක පුරවන්නේ ඔයාගේ දරුවෙකුට නම් වයස අවුරුදු 18ට අඩු දරුවෙකුට නම් මේ ෆෝම් එක පුරවන්නේ withholding tax එක කපන්න එපා කියලා. එතකොට ඔයාලා පුළුවන් මෙතන ඔයාගේ දරුවගේ නම ෆිල් කරගන්න. මෙතනදී වයස අවුරුදු 18ට අඩු විය යුතුයි. ඒ වගේම මේ ෆෝම් එක ඔයාට නෙවෙයි නම් පමණයි මේ ඔප්ෂන් එක පුරවන්න තියෙන්නේ. නැත්නම් මෙතන 30 තියන්න. ඊට පස්සේ පහලින් තියෙනවා ඔයා මේ ෆෝම් එක පුරවපු දිනය සහ අක්ෂණ හරියාකාරව ඇතුළත් කරගන්න කියලා. ඉතින් මම මේ කියලා දුන්න විදිහට ඔයා මේ ෆෝම් එක ෆිල් කරලා ඉවර නම් ඔයාලට පුළුවන් මේ ෆෝම් එක ඔයාගේ අදාළ බැංකු ශාඛාව වෙත ලබා දෙන්න. ඉතින් බැංකු ශාඛාව වෙත ලබා දුන්නාට පස්සේ ඔයාගේ withholding tax එක ඔයාගේ පොලියෙන් කපා ගන්න 10%ක මුදල මේ ෆෝම් එක හරහා ඉදිරියට අය කර ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඔයාලා මෙතනදී හොඳට මතක තියාගන්න. රුපියල් ලක්ෂ 18ට අඩු නම් ඔයාගේ ආදායම පමණයි මෙතනදී ඔයාලට ෆෝම් එක ෆිල් කරලා withholding tax එක කපන්න එපා කියලා බැංකුවට ලබා දෙන්න පුළුවන්. එහෙම වංචනික ක්‍රියාවක් කරන කෙනෙක් වුණොත් එහෙම ඉස්සරහදී ඔයාලා වෙනුවෙන් ලීගල් ඇක්ෂන් එකක් ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ලක්ෂ 18ට අඩු තාක්සේරු ආදායමක් තියෙන අය පමණක් මේ සඳහා ඇප්ලයි කරන්න කාරුණික වන්න. ඉතින් මම ඔයාලට කියලා දුන්නා withholding form එක කොහොමද හරියට ෆිල් කරලා බැංකුවට බාර දෙන්න කියලා. තාමත් ඔයා මිස්ටර්ස් YouTube channel subscribe කරු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වගේ වීඩියෝස් වලට ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා.
ඒ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.